කියලා පිළිගන්න ඕගොල්ලෝ සියලුම දෙනාම රේල් හන්ටර් ශ්‍රී ලංකා YouTube channel එකට. අද අපි කතා කරන්නේ ටිකක් වෙනස්ම මාතෘකාවක්. ඕගොල්ලෝ කවුරුත් දන්නවා ඇති ලංකාවේ තියෙන M2 engine ගැන. ඒ M2 engine ලංකාවට 14ක් ආනයනය කරනවා. ඒ ආනයනය කරන්නේ 1954 තිබ්බ කොළඹ ක්‍රමේ නැමැති විදේශ ආධාර වැඩසටහන යටතේ. ඉතින් මේ ගෙනාපු එන්ජින් 14න් අද වෙනකොට ධාවනය වෙන්නේ එන්ජින් 13යි. එතකොට කෝ අනිත් එක. ඒ අනිත් එක ගැන කතා කරන්න තමයි අද අපි මේ වීඩියෝ එක ඕගලන්ට අරන් ආවේ. ඒ අනිත් එන්ජින් වලට වෙච්ච දේ දැනගන්න මේ වීඩියෝ එක ඉවරනකම බලන්න කියලා මම ඕගලන්ට ආරාධනා කරනවා. අපි මුලින්ම කතා කරලෙමු මේ M2 එන්ජින් 14 ගැන. මේ M2 එන්ජින් 14 අංක ගත්තොත් පළවෙනි අංකය තමයි 569. 569 සිට 573 වෙනකම් M2 කියන ධාවන පන්ති යටතේ ලංකාවට එන්ජින් 5ක් ආනයනය කරනවා. ඉන් අනතුරුව අංක 591 සිට 593 දක්වා M2 ඒ ධාවන පන්ති යටතේ එන්ජින් 3ක් ආනයනය කරනවා. ඉන් පසුව 594 595 යන අංක දෙකෙන් M2B ධාවන පන්ති යටතේ එන්ජින් 2ක් ආනයනය කරනවා. ඊට වසර කිහිපයකට පස්සේ ඒ කියන්නේ 1961 වසරේදී තවත් එන්ජින් දෙකක් ආනයනය කරනවා. ඒවා මුල් පෙන්වීම වඩා වෙනස් වුණත් ඒවත් මේ M2 පන්තියේම උපපන්තියක් වන M2C පන්තියට අයත් වෙනවා. ඒ 626 සහ 627 යන එන්ජින් දෙක. ඊටත් පසුව අවසාන වශයෙන් එන්ජින් දෙකක් ආනයනය කරනවා 1966 වසරේ. ඒ තමයි 628 629 කියන එන්ජින් දෙක. ඒ දෙක M2D ධාවන පන්තියට අයත් වෙනවා. මේ තමයි M2 එන්ජින් 14 අංකඩිය. එතකොට ඔයගොල්ලෝ බලනවා ඇති මේ දැන් ධාවනය නොවන එන්ජින් එක මොකක්ද කියලා. ඒ තමයි 1954 වසරේදී මුල් එන්ජින් පහ සමග ලංකාවට ආනයනය කරපු M2 571 සස්කැච්චුවන් දුම්රිය එන්ජිමයි. මේ M2 571 සස්කැච්චුවන් එන්ජිම තම මංගල ගමන 1954 දෙසැම්බර් 15 වෙනිදා සිදු කරනවා. ඒ තම සහෝදර එන්ජින් වන M2 572 සහ 573 සම. ඒ වගේම මේ 571 එන්ජිම තව විශේෂ ගමනකට යොදා ගන්නවා. ඒ තමයි 1956 අප්‍රේල් 23 වෙනිදා ආරම්භ කරපු උඩරට මෙනිකේ යාල් දෙවි රුණු කුමාරි කියන ශීඝ්‍රගාමී දුම්රියන් ත්‍රිත්වයේ උඩරට මෙනිකේ මංගල ගමන. ඒ කියන්නේ කොළඹින් පටන් ගත්ත මංගල ගමන නම් නෙමෙයි. ඉදිනම බදුල්ලන්තෙන් ආරම්භ කරපු උඩරට මෙනිකේ මංගල ගමනට යොදාගත්තේ මේ 571 සස්කැච්චුවන් එන්ජිම. ඔබට මේ පේන්නේ එදින බදුල්ල ඉදි ගන්න ලද ඡායාරූපයක්. මෙරටට M2 මුල් එන්ජින් පහ ගොඩ බාද්දී තිබ්බේ වෙනස්ම වර්ණයක්. ඒ වර්ණය රතු සහ මෙරූන් වර්ණ මිශ්‍රිත වර්ණයක් විදිහට තමයි අපි අදහස් කරන්නේ. නමුත් ඒ වර්ණය පිළිබඳ විවිධ මතිමතාන්තර තියෙනවා. තවමත් 100% හරිම වර්ණය අඳුරගෙන නැහැ. නමුත් මෙරටට පැමිණ ටික කාලයකට පස්සේ එන්ජින් පහ තද නිල්, ලා නිල් සහ සුදු පායිති වර්ණයෙන් වර්ණ ගන්නලා තියෙනවා. අදටත් එම වර්ණය තමයි M2 එන්ජින් පවතින්නේ. හරියටම දශක 3ක් පමණයි මේ M2 571 දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් සේවය කරේ. හරියටම මීට වසර 40කට පෙර එනම් 1985 සැප්තැම්බර් මාස 14 වෙනිදා මෙම එන්ජිම නැවත නොයන ගමන් යනවා. අපි මේ කතාව මෙතෙන් සිට කතා කරමු. 80 දශකයේ නැගෙනහිර දුම්රිය මාර්ගයේ වැඩිපුරම මගේ දුම්රියන් වලට යොදාගත්තේ M6 සහ M2 දුම්රිය එන්ජින්. එදා 1985 දෙසැම්බර් 14 වෙනිදා ත්‍රිකුණාමල දුම්රිය ස්ථානයේ උදෑසන වෙනදට වඩා කලබලකාරී ස්වභාවයක් ගෙන තිබුණා. ඒකට හේතුව තමයි එදා උදෑසන ත්‍රිකුණාමලයේ ඉඳන් ගල්ඔය දක්වා දිනපතා ධාවනය වන මිශ්‍ර දුම්රියට අමතරව ගල්ඔය දක්වා විශේෂ යුද හමුදා බටයන් රැගත් දුම්රියකුත් ධාවනය වෙන්න තිබුණා. කාලසටහනට අනුව මෙම විශේෂ යුද හමුදා බටයන් රැගත් දුම්රිය ධාවනය වීමට තිබ්බේ ත්‍රිකුණාමලයේ ඉඳන් ගල්ඔය දක්වා ධාවනය වන මිශ්‍ර දුම්රියට පෙර. මේ දවසේ එම දුම්රියන් දෙක සඳහා අනුයුක්ත කරලා තිබ්බේ යුද හමුදා බටයන් රැගත් විශේෂ දුම්රියට M2 572 එන්ජිමත්, මිශ්‍ර දුම්රිය සඳහා M2 571 එන්ජිමත්. ඉතින් කොහොම හරි මේ M2 572 එන්ජිමේ කාර්මික දෝෂයකට ලක් කරනවා. ඒක නිසා ත්‍රිකුණාමල ධාවනාගාරේ කට්ටිය කරේ M2 572 කාර්මික දෝෂයකට ලක් වූ එන්ජිමයි M2 571 සමග ධාවනය වන මිශ්‍ර දුම්රියට අමුණන්න.
එම මිශ්‍ර දුම්රියට අමුණලා ගල්ලොවේ දක්වා අරංගිහිල්ලා එතැන් සිට මඩ කලපේ සිට පැමිණෙන අංක 80 දරන ශීඝ්‍රගාමී දුම්රිය හෝ වෙනත් ආකාරයකට කොළඹ යවන්න තමයි මේගොල්ලන්ගේ තීරණය වුණේ. එන්ජින් කාර්මික දෝෂ ප්‍රශ්නත් එක්ක මෙම යුද හමුදා බට පිරිසරගත් දුම්රිය නියමිත වෙලාවට වඩා පරක්කු වෙනවා. ඒ කියන්නේ පෙරවරු 7ට ධාවනය වෙන්න තිබ්බ දුම්රිය පෙරවරු 7:45 වෙනකොටත් ත්‍රිකුණාමල දුම්රිය ස්ථානයේ පෙරවරු 7:45ට ත්‍රිකුණාමලයෙන් මිශ්‍ර දුම්රිය ගල්ලොවේ දක්වා ධාවනය වෙන්න තිබුණා. ඒක නිසා මෙම එන්ජින් ගැටලුව විසඳ ගන්න තුරු සාමාන්‍ය මගින් රැගත් මිශ්‍ර දුම්රිය ඉතා ඉක්මනින් නියමිත වේලාවටම ත්‍රිකුණාමලයෙන් පිටත් කරන්න දුම්රිය පාලක මැදිරිය තීරණය කරනවා. ඒක නිසා මුලින්ම ටැබ්ලට් එක හම්බෙන්නේ මේ මිශ්‍ර දුම්රියට. කොහොම හරි මේ මිශ්‍ර දුම්රියට කලින් යුද හමුදා බටෙන් රැගත් විශේෂ දුම්රියක් ගල්ලොවට එනවා කියලා LTT කුරු ත්‍රස්තවාදීන්ට තොරතුරු ලැබිලා තිබුණා. ඒක නිසා මෙම හමුදා බටයන් විනාශ කිරීමේ අරමුණින් මෙම දුම්රිය පුපුරවා හරින්න LTT තීරණය කරනවා. ඒ තඹලගමුවත් කන්තලෙත් අතර මොල්ලිපොතාන දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි පාලම් පතාර නම් බෙල්ලායක් අසල මෙම දුම්රිය බෝම්බ වලට අසු කරලා. නමුත් මෙම හමුදා බටෙන් රැගෙන දුම්රියට ප්‍රථමව සාමාන්‍ය මගින් රැගත් මිශ්‍ර දුම්රිය පැමිණෙන බව LTTට දැනගන්න ලැබුණේ නැහැ. දෛවයේ සරදමකට වගේ මුලින්ම පැමිණෙන්නේ M2-571 සස්කැච්චුවන් එන්ජිම පෙරදරි කරගත් ඒ වගේම ඊට අමුණපු M2-572 සහිත මිශ්‍ර දුම්රියයි. LTT ත්‍රස්තවාදය තමන් හිතුව විදිහටම දුම්රිය පුපුරවන්න හැකි වෙනවා. කවුරුත් හිතුවේ නැති විදිහට මුල්ලිපොතාන දුම්රිය ස්ථානයට පෙර තියෙන පාලම් පතාර නැමැති ප්‍රදේශයේ වෙල්ලයක් අසලදී මෙම දුම්රිය LTT ත්‍රස්තවාදීන්ගේ බෝම්බයට අසු වෙනවා. දුම්රිය CC කට යනවා. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මම මේ කතාවේදී කියනවා M2 සස්කැච්චුවන් එන්ජිමත් එක්ක M2-572 බ්‍රිටිෂ් කොලම්බියා එන්ජිමත් මේ දුම්රියත් එක්ක ආවා කියලා. එතකොට 571 විනාශ වෙන්නයි 572 අද වෙනතුරු ධාවනයේ දෙන්නයි මොකක්ද මේ ගැටලුව කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති. ඒ ගැන මම දැන් පැහැදිලි කරන්න. M2 එන්ජින් වල ඉස්සර තිබ්බේ දිග හැඩිත් කවුකචර එකක්. මම මේ පින්තූරේ දාලා තිනවා වගේ. ඒ කවුකචර එකේ හින්දා M2 එන්ජින් දෙකක් එකට එක ළඟ අමුණන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ දිග කවුකචර දෙක එකට වදින නිසා ස්ක්‍රූ කප්ලිම සම්බන්ධ කරන්න බැරි වෙන එක. වර්තමානයේ ප්‍රශ්නය විසඳන්න W1 එන්ජින් වලින් ඉවත් කරපු කවුකචස් මේ M2 එන්ජින් සඳහා රීප්ලේස් කරලා තියෙනවා. මම මේ දෙවනි ඡායාරූපයේ දාලා තියෙනවා වගේ. අතීතයේ මේ ප්‍රශ්නයට හොයාගත්ත විසඳුම තමයි M2 එන්ජින් දෙකක් එක ළඟ ඇමිනීමට සිදු වුවහොත් ඒ සඳහා M2 එන්ජින් දෙක අතරමැදට CGS ගැලක් හෝ ගැල් දෙකක් යෙදවීම සිදු කරනවා. CGS ගැල් කියන්නේ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්න වැතිර වර්ගයක්. එම CGS ගැල ඇතුළට තමයි මේ භාණ්ඩ ප්‍රවාහනයේදී යොදාගන්න පාර්සල් විවිධ භාණ්ඩ වර්ග යොදන්න. කොහොම හරි එදත් මේ 571 සහ 572 එන්ජින් දෙක අතරට CGS ගැල් දෙකක්ම යොදලා තිබුණා. කොහොම හරි මෙම බෝම්බ ප්‍රහාරයේදී 571 එන්ජිම සහ මුලින් පිහිටි CGS ගැල් දෙකම ඉතා බරපතල ලෙස විනාශ වුවත් මෙම CGS ගැල් දෙකට පසුපසින් පිහිටි M2-572 එන්ජිම සුළු අලාභහානි සහිතව බේරලා තියෙනවා. රත්මලාන කර්මාන්ත ශාලාවේ මාස 3ක් පමණ කෙටි කාලයක් අලුත්වැඩියාවකින් පස්සේ 1986 ජනවාරි මාසයේ ඉඳන් නැවතත් මගීස් දුම්රිය සේවා සඳහා යොදවනවා. නමුත් මේ 571 සස්කැච්චුවන් එන්ජිමේ යටි රාමුව භාවිතයට ගත නොහැකි ලෙස අලහබානය සිදුවෙච්ච නිසා මෙම එන්ජිම පිපිරීමෙන් මාස කිහිපයකට පසු ගර්භිත තත්ත්වයට කියන්නේ කන්ඩෙම් කරලා තියෙනවා. කොහොම හරි මේ 571 එන්ජිමේ තියෙන වෙනත් කොටස් අරගෙන වර්තමානයේ ධාවනය වන අනිත් M2 එන්ජින් සඳහා යොදවලා තියෙනවා. ඒ වගේම M2-571 එන්ජිමේ හිටපු රියදුරන් දෙදෙනා සුළු තුවාල සහිතව බේරලා තියෙනවා. 571 දුම්රිය එන්ජිමේ ප්‍රධාන රියදුර වශයෙන් සේවය කරපු ඇන්ටන් සිල්වා මහතා එම අනතුරට පසුවත් මේ දුම්රිය සේවයට සේවාව ඉටු කරලා එතුමා 1993 වසරේ විශ්‍රාම යනවා. මේ රුදුරු ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවන් නිසා රණවිරු ජීවිත 100,000 ගානකගේ දිවි බේරලා
571 සස්කෙච්චන් එන්ජිම තම ජීවිතය පූජා කරනවා. ගොඩක් දුම්බ්‍රියලෝලින්ට ප්‍රශ්නයක් කලා තිබ්බ මේ 571ට වෙච්ච ඇත්ත කතාව තමයි මම අද මේ වීඩියෝකින් ගොලට අරංගාවේ. ඔගොලන්ට යම් කිසි ප්‍රශ්නයක් එහෙම තියෙනනම් කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් කරන්න මම අනිවාර්යෙන් උත්තර දෙනවා. මේ කතාව ලියපු ලිපියක් මම ෆේස්බුක් හි පල කරලා තියෙන මගේ ලින්ක් එකත් යට ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න. ඔගොල්ලෝ ඒකින් ගිහිල්ලා ඒ කතාව කියවලා බලන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වටින විස්තර සහිත වීඩියෝකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං අදට සමුගන්නවා.